everyone, welcome back to my YouTube channel. මගේ සල්ලි වලට මොකද්ද වෙන්නේ කියලා පෙන්වන්න තමයි මේ අද වීඩියෝ එක ගෙනාවේ. මේ මගේ third demo order එක. හැබැයි අපරාධ කියන්න බෑ, සතියක් යන කලින් හම්බුණා. Skynet එක හරහා තමයි මේක හම්බුනේ. ඉතින් හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ආදරේ ගොඩක් ස්තුතියි. ඉතින් subscribe කරන්න අමතක කරන්නත් එපා. හරි, එහෙනම් බලමු මොනවද මම මේ පාර order කළේ කියලා. මේ තියෙන්නේ artificial plant එකක්. ඉතින් මම room එකේ මගේ bed එක ළඟින් තියන්න මේ වගේ artificial plant එකක් හොය හිටියේ. ඇත්තටම මට මේක හම්බුනේ රුපියල් 600 ගානකට. ඉතින් හැබැයි මේකට pot එකක් හම්බුනේ නැහැ. ඒක මට වෙනම ගන්න වෙනවා. හැබැයි මේක හරිම ලස්සනයි සහ හොඳ quality එකකට තිබුණා. මට තේරුණ විදිහට I love it. බලමු එහෙනම් ඊළඟට මොනවද තියන්නේ කියලා. මේ තියන්නේ මගේ hair curly band එකක්. ඉතින් මේක ගැන කිව්වොත් මේකෙන් curlyම කියන්නේ පොඩි wavy look එකක් ගන්න පුළුවන්. මමත් මේක order කළේ තවත් girl කෙනෙක්ගේ වීඩියෝ එකක් දැකලා. ඉතින් ඒ girl කියනවා මේක overnight තිබ්බහම පැය 8ක් 9ක් විතර යනකම් මේ wavy look එක තියනවා කියලා. ඉතින් මේක මෙන්න මෙහෙම කොණ්ඩේ තියලා මේක වටේ කොණ්ඩේ ගෙනියන්න තමයි තියන්නේ. ඉතින් එහෙම කළා. ඒ වගේම මේකට පොඩි bands දෙකකුත් හම්බ වෙනවා. ඒ දෙකෙන් try කරලා ඉතින් මේ කාලට use කරන්න පුළුවන්. මේ තියෙන්නේ band එක. අපි ඉතින් try කරලා බලමු වෙලාවක. මේ පාර මම පොඩි lights වර්ග 3ක් විතර දැම්මා. මේ තියෙන එකක්. මේකේ multi colors තියෙන්නේ. ඒ වගේම USB port එකක් තමයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ මම ආසාවෙන් බලාගෙන හිටපු තව එක පැක් එකක්. ඉතින් මේක රුපියල් 1500ක් වගේ තමයි උන්නේ මට මතක විදිහට. මේක පොඩි plants වර්ග තමයි තියෙන්නේ. එක designs වල මේ ඔක්කොම artificial. එක designs වල පොඩි plants වර්ග. ඉතින් මම හරිම ආසාවෙන් හිටියා මේ ටිකට. මොකද ඇත්තටම ගහක් මගේ ළඟ කලින් තිබුණා මේ වගේ පොඩි පැලයක්. ඒ වුණාට ඒක හැමම මරුණා. මට වතුර දාන්න ටයිම් එකක් නැති නිසා. ඉතින් ඒ නිසා මම මේ artificial plants ටික order කළා. මේ set එකම තමයි රුපියල් 1500 වුණේ. මේක එකිනෙකට වෙනස් designs තමයි තිබුණේ. මම වැඩිපුරම ආස ඔය ඉස්සරහින්ම තියලා තියෙන plant එකට. ඉතින් මේ තමයි මගේ අලුත්ම ප්ලාස්ටික් වගාව. ඊළඟට තියෙන්නේ මොකද්ද දන්නවද? මං ආසම order එක. මේ තියෙන චූටි පිලෝ එකක් මලක හැඩයකින් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම soft මේක. මං හිතුවට වැඩිය ගොඩක් හොඳට ගොඩක් quality එකට තිබුණා. ඇත්තටම කිව්වොත් මේක තමයි මම මේ ගත්ත items වලින් මම වැඩිපුරම ආස එක.
මේ තියෙන්නේ මම කිව්වනේ කලින් මම ලයිට්ස් වර්ග ගත්තා කියලා. මේ අනිත් එක. මේකේ ලීව්ස් යනවා පොඩි වැලක් වගේ තියෙනවා. ඒ වගේම මේකේ ලයිට්ස් උත් තියෙනවා. ඒ වගේම මේකට බැටරි දෙකක් තමයි දාන්න තියෙන්නේ. මේ වෙලාවේ මගේ ළඟ තිබුණ නැති නිසා මට ඒක ටෙස්ට් කරන්න බැරි වුණා. එතකොට මේ තියෙන්නේ ලිප් ලයිනර් එකක්. මේක මම ටිකක් ඩාර්ක් ෂේඩ් එකකින් තමයි ගත්තේ. ඉන්නකෝ මං ඔයාලට ඒ කලර් එක පෙන්නන්නම්. මෙන්න මේක අයිලෑෂස් කර්ල් කරන පොඩි කැචමැටික් එකක්. ඉතින් ඇත්තටම මම මේක කලින් යූස් කරලා නැහැ. ඉතින් ඇත්තටම මම දන්නවා මේක හරියටම යූස් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් මට වීඩියෝ එකක් බලන්න වෙනවා මේක යූස් කරන්නේ කොහොමද කියලා. කරන්න දන්නේ නැහැ. වීඩියෝ එකක් බලලම තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ black heads white heads ඉවත් කරන පොඩි ක්‍රීම් එකක් වගේ එකක්. ඉතින් මම ඒකේ කමෙන්ට්ස් වගේ දැක්ක තියෙනවා මේ රිවිව්ස් වල හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඕඩර් කළේ. මම ඇත්තටම තාම යූස් කළේ නැහැ. ඒ නිසා මට හරියටම කියන්න බෑ කොහොමද කියලා. මේ තියෙන්නේ සන් කැචර් එකක්. ඒක නම් මාරම ලස්සනයි ළමයි. මං හිතුවට වැඩිය ඒක හරිම ලස්සනයි. මේකට ඉරෙලිය වැටුණාට පස්සේ අපේ රූම් එකේ අමුතු පාට වැටෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම ලස්සනයි. මේක ඇත්තටම රුපියල් 200ක් හරි 300ක් වගේ පොඩි ගාණක් උනේ. ඉතින් ඔයාලා ගන්නවා නම් මම highly recommend කරනවා මේක. මේ තියන්නේ ෆවුන්ඩේෂන් එකක්. මම මේක ඇත්තටම දැම්මේ ටිකක් බයෙන්. මොකද කොහොමද කලර් එක කියන්න දන්නේ නැහැනේ. හැබැයි මේක මගේ ස්කින් එකේ කලර් එකට ගොඩාක් දුරට මැච් වුණා. හැබැයි මං ඉතින් මේ කොස්මැටික් අයිටම්ස් වල ක්වොලිටි එක හොඳයිද නැද්ද කියන්න නම් ඇත්තටම දන්නේ නැහැ. මේ තියෙන්නේ අයිෂැඩෝ එකක්. මේකේ තියෙන එක කලර් එකයි. මම මේ පාර ගත්තේ කළු පාට අයිෂැඩෝ එකක්. ඔයාලට මතක නම් මම කලින් ටෙමු ඔඩර් එකෙන් අයිෂැඩෝ පැලට් එකක් ගත්තා. හැබැයි ඒකේ කළු පාට තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේක වෙනම ඔඩර් කළේ කළු පාට අයිෂැඩෝ එකක්. මේ තියෙන්නේ රින්ග්ස් දෙකක්. මේක ගෝල්ඩ් කලර් එකෙන්. මම සාමාන්‍යයෙන් ගෝල්ඩ් කලර් එක ගන්නෙ නැහැ. හැබැයි මේ රින් එක ලස්සනයි. මේ හાર્ට් ෂේප් එක තියෙන එක නිසා තමයි මම මේක ගත්තේ. මෙතන රින්ග්ස් දෙකක් හම්බුණා මට මේකත් එක්ක. මේ අනිත් එක්ක මම ගොඩක්ම ආස මම මේ පළවෙනියට දාලා පෙන්නපු රින් එකට.
මේ තියෙන්නේ පොඩි ඩෙකරේටිව් අයිටම් එකක්. මේක චූටි බොටල් එකක්. මේක පීසස් 3ක් තිබුණා. මේකේ මට මතක විදිහට 3, 6, 8 වගේ පීසස් වලින් ගන්න පුළුවන්. මේකේ මට මතක විදිහට කියලා තිබුණේ එයාලා සන්ලයිට් එක එහෙම නැත්නම් අපි ඔය තියෙන ලයිට්ස් වලින් එන ඒ ආලෝකය උරාගෙන අඳුරු පරිසරයන් තුළදී ලයිට් එකක් නිකුත් කරනවා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ තියෙන මම ඕඩර් කරපු අනිත් ලයිට් එක. මේකේ තියෙන වර්ම් yellow කලර් එකක්. ඉතින් මේ අයිටම්ස් ටික තමයි මම මේ පාර මගේ ඩෙමෝ ඕඩර් එකෙන් මම ඕඩර් කරලා ගත්තේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඉතින් අදට මං වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් thank you so much මගේ වීඩියෝ බලනවට. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක Diaries of Dil subscribe කරන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් වලින් ඔයාලව හම්බෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ආදරේ bye. See you.